දැන් ගොඩ වෙන්නේ එච්.බී. ජයසේකර මගේ සහෘදයාගේ නිවසට. ඔහු සමග අද දවසේදී මා සාහිත්‍ය සංකතනයකට එකතු වෙනවා. අපි ඔහු පිළිබඳ විස්තරය මා කියනවට වඩා හොඳයි ඔහුගෙන්ම ඒ සම්බන්ධව දැන ගැනීම. බොහෝම සන්තෝසයි ඔබතුමා හමුවීම සෑහෙන කාලෙකින්. මම ඉතින් මගේ ගම පළාත නම් මේ පැත්ත නෙවෙයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ග්‍රාමයේ. කියන්නේ කොත්මලේ. අද බොහොම ව්‍යසනයක් වෙලා තියෙන ප්‍රදේශයක්. නමුත් මට හරි මතක් වෙනවා මේ කොත්මලේ පිළිබඳව. කොත්මලේ බොහොම ප්‍රසිද්ධ ගමක් නේ. ප්‍රසිද්ධ ගමක්. මේ ප්‍රසිද්ධ ගම ගැන තියෙනවා මෙන්න මෙහෙම අදහසක්. ප්‍රසිද්ධ මේකක් තියෙනවා. මට ලස්සන බොහොම කන්දු යායකින් නෑ මට කවිය මතක් වෙන්නේ නැහැ දැන්. නමුත් මේ කොත්මලේ යයි නම සැදුනා කියලා හිටන් ඒ කවිය ඕනේ ඔබ කියන්න බලන්න මේ නම හැදුන හැටි. නම හැදුන හැටි කියන්නේ කොත් මලේ කියලා කියන්නේ දෙමළ භාෂාවෙන් කන්දට. ඔව්. දෙමළ භාෂාවෙන් කන්දට කියන්නේ මලේ. එතකොට කොත්මලේ කියන්නේ කොත් කියන්නේ කොතනේ. ඔව්. ඒතර මලේ කියන්නේ කන්දනේ. ඔව්. එතකොට කොත වගේ කඳු කොත්මලේ කියලා කියන්නේ වටේටම කඳු. ඔව්. වටේටම කඳු. ඒතර ඒ කොත්මලේ කඳු වලින් වට වෙලා වට වෙච්ච සුන්දර ගම්මානයක්. මහවැලි ගඟ ගලයි. නේ ඒ අතර ගඟ කොත්මලාවේ මහවැලි ගඟ කියන්නේ මහවැලි ගඟට පෙර ඒක කොත්මලාවේ කියලා කියන්නේ. කොත්මලාවේ යනවා ගම මැදින් ඒ ගඟ ගලනවා. ඒ වගේම ඒ ගඟ අවට කෙත්වතු සරු වෙනවා. කෙත්වතු සරු වෙනවා. අන්න එබැවින් කියයි කොත්මලෙයයි නම සැදුනා. එබැවින් කියයි කොත්මලෙයයි නම සැදුනා. ඔව් අපි කොත්මලේ ගම ගැන කතා කරනවා වඩා මට මතක් වුණා. ඔව් කියන්න. රතින් වටටම කඳු වැට්ටිය උනා. දිලිරං කොතක් ඒ රටටම පහළ වුණා. ගුණයෙන් මුතුන් රස පළවැල එහි වැවුණා. එබැවින් කියයි කොත්මලෙයයි නම සැදුනා. හොඳයි අපි කොත්මලේ හැදුන හැටි ඒ කවියෙන් ඔබ කිව්වේ. ඔබ වගේම මමත් කවියට බොහොම ආසයි ප්‍රියයි. මට සිහිපත් වෙන ඔබ එක්තරා සම්මන්ත්‍රණයකදී ඔබ ලස්සන සුන්දර කවියක් කිව්වා. මං හිතන්නේ කුමාරගමගේ කවියක් වෙන්න ඕන. විමල රත්න කුමාරගමගේ කවියක්. මං ආසයි අන්න ඒ කවිය ඔබෙන් දැනගන්න. බොහොම අපූර්ව කවියක්. මම ජීවිතයටත් පොඩි සම්බන්ධයක් තියෙනවා ඒ කවිය තුල. මේ අපේ ජීවිත විවරණය කරනවා ඒ කවිය තුල. ඒක කියන්න බලන්න. මේක විමලරත්න කුමාරගම මහත්තයා ගීත නෙමෙයි. විමලරත්න කුමාරගම මහත්තයාට ඒ මේ අනුරාධපුරේ හිටපු එක්තරා ගැමියෙක් කියපු කවියක්. ගැමියෙක් කියාපු කවියක්. මේ ගැමියට යම් කිසි ප්‍රශ්නයක් වෙලා මේ ගැමියා මේ ප්‍රශ්නේ විසඳ ගන්නට ක්‍රමයක් කිව්වා. හොයලා මෙයාට හිතුණා මේ දැන් අපේ දිසාපතිතුමා ඉන්නවනේ. විමලරත්න කුමාරගම මෙතුමා. මෙතුමාට හිතුණා මම මේක ගිහිල්ලා මේ අපේ දිසාපතිතුමාට කියන්න ඕනේ. මෙයා ගියා. කුමාරගම මෙතුමා කතා කළා වාඩි වෙන්න කියලා හිටන් මේ ඇහුවා මොකද්ද කොහොමද? නෑ සර් මේ දිසාපතිතුමා මට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමා සාහිත්‍යදරයෙක්නේ.
කවියෙක්නේ. ඔව්. මගේ ප්‍රශ්නේ මම කවියෙන් ඉදිරිපත් කරන්න. ඔව්. ඒක නිසා කියලා මෙන්න මෙහෙම කවිය කියනවා යා. ඔව් කියන්න කවියෙන්. ගත්තේ කාරෙක දැන් එය ලොරිය ලොරියලවන්නට මට නැහැ පිය කාරෙක දැක්කාම ඔරවායි ලොරිය ඒකයි මැතිඳුනි මට උණු හරිය අර ගැමිය කියපු කවිය ඒක. ගැමිය තමයි මේ කවිය ඔව්. කිව්වේ. ඒකට දුන්නු පිළිතුර. ඒකට අපි කුමාරගම මේ දිසාපතිතුමා මම ඕකට කවියෙම මම පිළිතුරක් දෙන්නම්කෝ ඔව්. කියලා හිටන් මෙන්න මෙහෙම කියනවා. ඔව්. උලංගසා ජැක් ගහලා නාවාපන් ලොරිය තිල් දාලා එමින් සැරේ හිතට අරන් පිරිය සිනහෙන් ළඟට අරන් කරන් ඉතුරු හරිය කාරෙකට වැඩිය හොඳින් ඇරලා යාවි ලොරිය සෙනෙහයෙන් ළඟට අරන් කරන් ඉතිරි හරිය කාර්යකට වැඩිය හොඳින් ඇරලා යාවි ලොරිය. ඇත්තටම මේ ලොරිය ගැනද කියන්නේ මට පොඩි කුතුහලයකුත් ඇති වෙනවා. කමක් නෑ ශ්‍රාවකයාට ප්‍රේක්ෂකයාට බාරයි ඒ ගැන තවදුරටත් හිතන්න. ඉතින් අපි අද සංවාදයේදී අදහස් කළේ මේ කවියේ වැදගත්කම ගැන කතා කරන්න. විශේෂයෙන් සිංහල කවිය දැන් ඇත්තටම පිරිහිලාද තවමත් අර පැරණි තත්ත්වෙන් දියුණු වෙලා තියෙනවද? අපට පිරිහුණා කියලා කියන්න අපහසුයි. පිරිහුණා කියලා කියන්න බෑ. මොකද අපේ ජීවිතයේ අපේ රසඥතාවය අපේ තියෙන අපි ජීවිතය පිළිබඳව සියලු දේවල් මේ කවිය තුල තියෙනවා. ඔව්. අපි හැඩගැහෙන්නේ කොහොමද? අපි ගොඩනැගෙන්නේ කොහොමද? ජීවිතය ගත කරන්නේ කොහොමද? මේ සියලු දේවල් කවියෙන් තියෙනවා. ඇයි හොඳම උදාහරණය අපේ අම්මා ඔව්. අපි චූටි කාලේ කොහොමද අපි ආරක්ෂා කළේ? අපට රසඥතාවය කොහොමද දුන්නේ? නැලවිලි නැලවිලි කවි වලින්. නැලවිලි කවි වලින්. ඔව්. එයි අම්මා විගසකිනේ. ඔව්. අතට වෙරළු ඇහිඳගෙන අන්න. වෙරළු ඇහිඳගෙන ඉනට පලා නිරාගෙන බරටම දර කඩාගෙන එයි අම්මා විගසකිනේ. හරිම අපූරුයි. හරිම අපූරුයි කියන්නේ. ඔන්න බලන්න කවියේ තියෙන රසවත්කම. මට සිහිපත් වෙනවා මේ එක්තරා ජන කවියක්. ඒකත් මං හිතන්නේ අම්මාගේ ආදරය ගුණය ගැන වෙන්න ඕන කියන්නේ. ඒක මම පොඩ්ඩක් ගායනා කරන්නම්. ඔබතුමාට බාරයි ඒක අර්ථකථනය කරන්න, විවරණය කරන්න. මෙන්න මේකයි කවිය. බඩගිනි වෙලා මාගිය කල පුතුගේ ගෙට මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට ගන්දෝනු ගන්දෝ කියලා සිතුනි මට මැනලද පුතේ කිරි දුන්නේ මානුඹට. බොහෝම ලස්සන කවියක්. ඔව්. අපේ සංස්කෘතියේ තියෙන අගයේ පිරිහීමක්. ඒ කියන්නේ අපේ සංස්කෘතියේ පිරිහීම. සංස්කෘතියේ පිරිහීමක්. ඔව්. මේ අපි එදා කාලේ අපේ මව්පියන්ට දෙමව්පියන්ට අම්මට අප්පච්චිට තාත්තට අම්මට අපි කොයිතරම් ආදරයෙන් කටයුතු කළාද? ඒගොල්ලන්ට අපි යම් කිසි දෙයක් මැනලා දුන්නේ නැහැ. ඔව්. මොනවද ඕනේ අම්මේ? ඔව්. කොච්චරද ඕනේ කියලා අපි අහන්නේ නැහැ. ඔව්. ඒක දෙනවා.
නමුත් ඔන්න අද සමාජයේ තියෙන වෙනස තමයි මේ ළමයි ඒ අම්මට දක්වන ආදරය, කරුණාව, ගෞරවය මේවා පොඩ්ඩක් අඩු වෙලා. ඒ කියන්නේ හැම දෙයක්ම පරිහානියටපත් වෙලා. පරිහානියටපත් වෙලා. ඒ අය අම්මට දෙනවා ලේලිත් එක්ක මියවෙනන් පස්සේ. ඔව්. ඔන්න ඒ සම්බන්ධතාවයත් එකතු වෙලා ඔව්. අම්මා බඩගිනි වෙලා ආවෙන් පස්සේ වී දෙකක් මල්ලට මැනලා දෙනවා. ඔව්. අම්මා මේ ගන්නවද? අම්මා මේ ගනීද? ඒ කියන්නේ බඩගිනි වෙලා ආපු අම්මට වී දෙනවා. වී දීලා කන්න බෑනේ. ඔව් ඔව්. අනිත් එක දෙන්නෙත් කොහොමද වී දෙකක්? ඔව් ඇත්තටම මේ වාණිජ්‍යකරණය වීමක් නොවේද මේක? මේක වාණිජ්‍යකරණය වීමකුත් තමයි. ඒ වගේම සමාජ පරිහානියක්. පරිහානියක්. ආධ්‍යාත්මික ගුණ වගාව පිරීලා. ආධ්‍යාත්මික ගුණ වගාව පිරීලා. ඔව්. එතකොට එදා තිබුණු ගෞරවය, ස්නේහය සියලු දේවල් නැති වෙලා ගිහිල්ලා. ඔව්. මං හිතන්නේ අපි මේ වැඩසටහන් මාලාවේ අරමුණත් අන්නේ පරිහානියටපත් වුණු ඒ සංස්කෘතිය, සාහිත්‍යය, කලාව, සෞන්දර්ය නැවත පනගන්වලා සමාජීය ජීවිතයට එයින් ලැබිය හැකි ආස්වාදය වගේම ආభాසය නැවත ලෝකෙට ඉදිරිපත් කරන්න තමයි මේ වගේ බහුශ්‍රృత බුද්ධිමතුන් සමග අපි මේ සංවාද මාලාව ආරම්භන්නේ. ඉතින් අද දවසේදී ඔබ මේ සංවාදයට අපට සම්බන්ධ වුණා. ඒ ගැන ඔබට කෘතවේදී වෙනවා. නමුත් ඉදිරි දවසක යලිත් ඔබ හමු වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔබට බොහොම ස්තුතියි. සේම බොහොම